ඔයාගෙන් වාහන මිල ගැන හැමෝම අහනවා නිතරම. ඉතින් මම හැමතිස්සෙම කියනවා මේක මම මේ කියන මිල ගණන් හැමතිස්සෙම වෙනස් වෙනවා. කාලෙන් කාලෙට අපේ රටේ එක එක නීති එනවා. එක එක කාලෙට එක එක නීති එනකොට වාහන මිල වෙනස් වෙනවා කියලා මම ඔයාලට කිව්වා. ඉතින් ඔයාලට මම අද good news එකක් කියන්න යන්නේ. සාමාන්‍යයෙන් අගෝස්තු 15 වෙනිදාට අපේ අර මාස 3කට කලින් ගහපු අධිභාරය අයින් වීමට නියමිතයි කියලා තමයි නිල නොලත් ආරංචි තාම තියෙන්නේ. අපි දන්නේ නැහැ ඇත්තටම ඒක අඩු වෙයිද නැද්ද කියන්නේ. නමුත් ගොඩක් දුරට අඩු වෙනවා කියන එක තමයි අපි හිතන්නේ. ඉතින් ඒත් එක්කම අපි හැමෝම බලාපොරොත්තු වෙනවා මේ වාහන මිල ඉක්මනින්ම අඩු වෙයි කියන එක. ඉතින් ඒකට පොන්චි පෙර නිමිත්තක් පෙන්නමින් ඔයගොල්ලන්ට පේන ඇති මේ දවස්වල වාහන මිල ටික ටික අඩු වෙලා යනවා. ඉතින් මං හිතනවා වාහනයක් තමන්ගේ බජට් එකට ගන්න බල හිටපු අයට මම මේ වීඩියෝ එක ගත්තෙම කියන්න තව චුට්ටක් ඉවසන්න. ගොඩක් දුරට වාහන මිල අඩු වෙමින් පවතිනවා. නමුත් ඒ හා සමගාමීව අපිට වෙන වෙන නිල නොලත් ආරංචි එනවා. මොකද ඔයගොල්ලෝ දන්න ජපාන් වාහන ගෙන්නනකොට රීකන්ඩිෂන් විදිහට තමයි පොතේ වදින්නේ. ඉතින් ඒ රීකන්ඩිෂන් එකට පොඩි මාජින් එකක් අපිට ගවර්න්මන්ට් එකෙන් දීලා තිබ්බා. බ්‍රෑන්ඩ් නිව් වාහනයට නැති පොඩි රිලීස් එකක් අපිට දීලා තිබ්බා. ඉතින් ඒක අයින් වෙනවා කියන ඒක නිල නොලත් ඒක නිකන් ඇත්තටම කියනවා නම් කට කතාවක් වගේ යන දෙයක්. ඉතින් අපි දන්නේ නැහැ. එහෙම දෙයක් නොවුනොත් ගොඩක් දුරට 15 වෙනිදාට අධිභාරය ඉවත් වීමට නියමිතයි. ඉතින් ඒත් එක්කම මේ වාහන මිල අඩු වෙයි කියන එක තමයි අපි හැමෝමගේම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම දන්නවා වාහනයක් ගන්න බලන් පෙර නිමිති බල ඉන්න ඔයාලට ගොඩක් හොඳ ආරංචියක් වෙයි. ඒක ඉතින් අපි තදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ අපේ ළඟට ඉන්න මිනිස්සුන්ට තමන් මේ මහන්සි වෙලා හම්බ කරන ධනෙන් පුංචි හරි වාහනයක් අරන් තමන්ගේ පවුලත් එක්ක යන්න හැකියාව ලැබෙන්න ඕනේ කියන එක. ඉතින් අපි හැමෝගෙම ප්‍රාර්ථනාවත් මිල අඩු වෙන්න ඕනේ කියලා. ඉතින් ඒකට පෙර නිමිති පේනවා. දැන් ටික ටික වාහන මිල අඩු වෙමින් යනවා. ඉතින් අපි බලමු ගොඩක් දුරට 15 වෙනිදායින් පස්සේ වාහන මිල අඩු වෙයි කියන එක තමයි මතේ තියෙන්නේ. වෙන මොකක්ම හරි දෙයක් ගවර්න්මන්ට් එකෙන් තව ඉන්ට්‍රොඩියුස් නොකළොත්. ඉතින් මේ වගේම අලුත් අප්ඩේට් වෙන තොරතුරු මම ඔයාලට අරන් එන්නම්. ඒ නිසා අනිවාර්යයෙන්ම මාව ෆලෝ කරලා තියාගන්න. මම තුෂාරි පාලියවඩන තුෂි ස්ටෝරීස්